ආයිබෝවන් තෙරුවන් සරණයි. සමහර වෙලාවට ඔයා හොඳම දේ කරන්න හදද්දී ජීවිතේ මහා කටුක අත්දැකීමකට මුහුණ පාන්න සිදු වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ අත්හැරීම නෙමෙයි. ඒකෙන් අදහස් වෙන්නේ ඔයා වෙනස් වෙන්න සූදානම් වෙනවා කියලා. තමාගේ කර්මය වෙනස් වෙද්දී හිතට ඒක දැනෙනවා. ඒක බිය වෙන්න හේතුවක් නෙමෙයි. සැනසිලි සිතක් තියෙන කෙනෙක්ට ශක්තියින් ඔප්නැන් වෙනවා. ආධ්‍යාත්මය කියන්නේ බාහිර දෙයක්ම නෙමෙයි. තමාගේ ආත්මෙන්ම හටගන්නා දෙයක්. ඔයා දැන් ඉන්නේ අඳුරු තැනක නම් මතක තියාගන්න. අලුත් ආලෝකයකට ඔබ එළඹෙන්නයි සූදානම. ඕන් නමස්ති ගනාය.